Thai beach, salty air and the sound of the waves is the best kind of therapy. අද අපි යන්නේ ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් ටුවර් එක. ඉතින් පුකට් වල ගොඩක් අයිලන්ඩ් ටුවර්ස් තියෙනවා. අතරම ගොඩක් අය යන්නේ ෆීෆි අයිලන්ඩ් ටුවර් එක. ඒක ගොඩක් ප්‍රසිද්ධයි. ඒකේ ස්නෝක්ලින් වගේම තියෙනවා. ජේම්ස් බොන්ඩ් එකේ හැම ඒවා නැහැ. ඒ වුණාට ඒකත් ගොඩක් ලස්සන ගලන් බ්ලොග් එකේ ඉස්සරහට බලාගන්න පුළුවන් මොනවා වගේද කියලා. අපි ගෙනියන්නේ සවන් ට්‍රැවල්ස් කියලා කට්ටියක්. අපි ඒගොල්ලන්ගේ ස්පීඩ් බෝට් එක තමයි ගියේ. And also they can go allergic from you. Even you say no smoke, yeah, they can be allergic. And also, ladies and gentlemen, someone asked me, where is our happy thing there? Yes, Bunky. ඔගලන්ට පේනවාද බීච් එකේ පාට නම් ලංකාව වගේ උනාට රැලි මාර් මඩුවේ රැලි නැති තරම් ලංකාවේ නම් මේ හරියට වගේ ඉදි රැලිනේ ගොඩක්. බෝට් එක දැන් අයිලන්ඩ් එකේ නවත්තලා තියෙන්නේ. අපි පොඩක් බෝට් එකට ගිහිල්ලා බීච් එක දිහා බලාගෙන ඉඳලා ෆොටෝස් ටිකක් අරගෙන අපි ගියා අයිලන්ඩ් එකට. by the way අපි දැන් ඇවිල්ලා ඉන්න අයිලන්ඩ් එකේ නම පනක් අයිලන්ඩ්ස් වල තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මෙතන ලංකාව වගේ නෙවෙයි මේක අමුතුම වයිබ් එකක් බීච් එකේ සින්දු දාලා එහෙම තමයි තියෙන්නේ හැමෝම ෆන් එකේ පාඩුවේ ඉතින් රිලැක්ස් එකේ. හරි දැන් අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්නයි හදන්නේ. Limestone mountain, 51 island here. It is a very beautiful limestone mountain. And they call monkeys. Monkey, they survive on the island here. So if we lucky, maybe in a few minutes, we're gonna see monkey. But I'm not. ඔයාලට පේන දේ ලස්සනට වටේම තියෙන්නේ කඳු වගේ පේන්න තියෙන ලයිම්ස්ටෝන්ස්. හිතන්නවත් බැහැ ලයිම්ස්ටෝන්ස් එච්චර ලොකුවට ලස්සනට තියෙනවා කියන්නේ මේවා අවුරුදු මිලියන ගණක් පරණයි. ඊට පස්සේ අපි මෙතනත් ෆොටෝස් ටිකක් අරගෙන අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට ගියා. පුළුවන් නම් ගෙස් කරන්නකෝ තැන හැමෝම බලන්න මේ ටුවර් එකට නම දාලා තියෙන්නේ ඒ අයිලන්ඩ් එක නිසා. හරි දැන් අපි ඇවිල්ලා ඉන්නේ පන්නා බේ එකට. ඒකේ ස්පෙෂල් ලයිම්ස්ටෝන් එක බලන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒකේ නම කෝ ටපෝ ඒක තායි නේම් එක. ඒකේ මීනින් නේල් අයිලන්ඩ්. ඒක නීඩල් ලයික් ෂේප් එක නිසා එහෙම නම දාලා තියෙන්නේ. කොහොමද මේක 1974 වල මෙතනදී ෆිල්ම් එකක් කරලා තියෙනවා. The Man with the Golden Gun කියලා. ඒකෙන් පස්සේ මේක ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් කියලා මිනිස්සු කියන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ ටුවර් එකේ නම ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් ටුවර්. අපි අයිලන්ඩ් ගොඩක් විසිට් කරා. ඒනට මේ ගොඩක් පොපියුලර් ඒක නිසා ඒ නම දාලා තියෙනවා. ඉතින් අනිත් ලයිම්ස්ටෝන්ස් වගේම මේකත් එක ලයිම්ස්ටෝන් එකක් විතරයි. හැබැයි මේකේ ෂේප් එක නිසා ඒක ගොඩක් පොපියුලර් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කන්නාවා කෝ පන්නි අයිලන්ඩ් එකට. මෙතන ඇත්තටම විලේජ් එකක්. මෙතන මිනිස්සු ඉන්නවා ජීවත් වෙනවා. ෆිෂරි ඉන්ඩස්ට්‍රි එක තමයි තියෙන්නේ. මේ තියෙන ඒගොල්ලෝ දාගෙන ඉන්න පොඩි පොඩි කඩවල් මේ විලේජ් එක ඇතුලේ අපිට ඇතුලට ගියා බලන්න කොහොමද කියලා. 2004 සුනාමියක් වෙලා ඔයගොල්ලෝ දන්නවද මේක යට වෙලා නැහැ. කෝ පන්නි අයිලන්ඩ් එක ගැන පොඩි විස්තර ටිකක් මම ඔයාලට කියන්න. ඉතින් ඔයගොල්ලන් හිතන ඇති දැන් කොහොමද මේගොල්ලෝ වතුර සප්ලයි කරගන්නේ? ඒගොල්ලෝ අයිලන්ඩ් එකක්. එතකොට ඒගොල්ලන් ඇත්තටම පොඩි අයිලන්ඩ් එකක්. ඉතින් කොහොමද ඒගොල්ලෝ ඒක ඒ රික්වයර්මන්ට් එක ෆිල් කරගන්නේ? ඉතින් ඒගොල්ලෝ ඉස්සර නම් රේන් වෝටර් වලින් තමයි ෆුඩි ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ. උනාට දැන් ක්ලයිමේට් චේන්ජ් එක නිසා රේන් වෝටර් වලින් ෆුඩි ඩිපෙන්ඩ් වෙන්න බැරි වෙලා තියෙනවා ඒගොල්ලන්ට. ඒක නිසා ඒගොල්ලෝ මේන් ලෑන්ඩ් එකේ වෝටර් සප්ලයි කරගන්න විදිහක් හදාගෙන තමයි තියෙන්නේ. අනිත් එක ඔගලන් බලන ඇති මෙතන එඩියුකේෂන් එක කොහොමද තියෙනවද නැද්ද? තියෙනවා එඩියුකේෂන් එක තියෙනවා. හැබැයි හයර් ස්ටඩීස් වලට අනිවාර්යෙන්ම ඒගොල්ලෝ යන්න ඕනේ. මේන්ලෑන්ඩ් එකට හරි අනිත් ලොකු අයිලන්ඩ් එකට හරි යන්න ඕනේ. ඉතින්
අපි හෙල්ත් කයා පැත්ත ගත්තොත් ලොකු හොස්පිටලයක් නෑ කලිනික්ස් වගේ තමා තියෙන් ඉතින් ඉමජන් සිටුවේෂන් එකද ගලන්ට අනිවාරව මේල්ලන්නකට යන්න ඕනේ ගොලවා බෝත්ස් තියෙනවා යන්න ගෙන ස්පීඩ් බෝට් වගේ තියෙන යන්න කොමර මේල්ලන්නකට යන්න ඕනි තින් ඒ ඉඩගත් ෆුල්ෆිල් කරගන්න ඉතින් ඇතරම මේක හරිම පොඩි විලේජයක් ඉතින් ගොඩා කල්ලිදං අද වෙනකං ඒගොල්ල ඩේටේ ලයිෆෙක් කොමර මැනිජ් කරගෙන ෆැසිලිටස් අඩුවනත් මැනේජ් කරගෙන ඉන්න පුරුදු වෙලා තියෙන අපි දැයන් ඊළඟ තැනට අවුල නැදවල්ද ශේප් නේවාද ඔය ශේප් ඕ අයිය අපි ආවා කයකින් අපි දැන් මේ එන්ට වෙන්න ලයිම් ස්ටෝන්ස්ලින් වට වෙච්ච තැනකට උඩ බැලුවම තියෙනවා හාට් ෂේප්ය ඒක තමා මෙතන විශේෂත්වය මාරම ලස්සනයි අලුත්ම එක්ස්පීරියන්සයක් පුදුම ලස්සන ලන් පේනද ලයිම් ස්ටෝන් අස්සෙන් යන්නේ මේ වගේ සීනරියස් මම දැකලා තිබේ ෆිල්ම්ස් වල විතරයි. මේ ෆස්ට් ටයිම් මම දකින ඇත්තරම දකින ෆස්ට් ටයිම් පුදුම ආස හිතුණා. ඒත් ඇත්තරම පොඩි බයකුත් තිබ්බා. මොකද ඇත්තරම අපි මේ ඉන්නේ මුහුද මැදනේ. මුහුද මැද උනාට කිසිම රැල්ලක් නැහැ. රැලි නැහැ. ඔයගලන්ට පේනවනේ නිකන් ගගක් වගේ. උනාට අපි මුහුද මැද මේ ඩීප් සී එකේ ඉන්නේ. ඒක නිසා පොඩක් බයත් හිතුණා. ඒ වෙලේ දෙන්නට දැන් මේවා බලද්දි මාර ආස හිතෙනවා. පුදුම ලස්සනයි. මේ තියෙන්නේ කයිගෙන් වලින් පස්සේ අපි ආපු අපේ ටුවර් එකේ අන්තිම අයිලන්ඩ් එක. ඒකේ වීඩියෝ එකට තියෙන්නේ මේක විතරයි. හරි ෆයිනලි අපි ආවා අපේ මේන්ලෑන්ඩ් එකට. ඉතින් අද vlog එක මෙතනින් ඉවරයි. Thank you for watching.